මගේ අක්කා ජීවිතේ සමහර සිදුවීම් තියෙනවා. ඒ වැදුණු පාරවල් හරි, ඒ දැනුණු සතුට හරි වචන බවට පෙරලලා කාටවත්ම කියන්න බැරි. ඒවා කාලයත් එක්ක අපේ හදවතේ ගැඹුරුම තැනක රහස් විදිහටම තැන්පත් වෙනවා. මම අද ඔබට කියන්න යන්නේ මගේ ජීවිතයේ සිද්ධ වුණු, මගේ හිතේ අවුරුදු ගණනාවක් තිස්සේ මම විතරක්ම රකින, මගේ මුළු ජීවිතේම සහ සහෝදරත්වයේ බැඳීම අලුතින්ම අර්ථකථනය කරපු සුවිශේෂී රහසක් ගැන. මේ කතාව ඔබ සාමාන්‍යයෙන් අහන ආදර කතාවලට වඩා ගොඩක් වෙනස්. මේක ඇතුලේ තියෙන්නේ නොකී ආදරයක් සහ නොදුටු සෙනෙහසක්. මගේ නම කසුන්. මට දැන් වයස අවුරුදු 21ක් ලබන්න ඔන්න මෙන්න. මම පොඩි කාලේ ඉඳන්ම ටිකක් නිහඬ, තනියම ඉන්න කැමති චරිතයක්. යාළුවෝ එක්ක සෙල්ලම් කරන්න යනවාට වඩා මගේම කාමරයට වෙලා මගේම ලෝකෙක ඉන්න එක තමයි මගේ පුරුද්ද. ඒ හින්දාම මට යාළුවෝ, විශේෂයෙන්ම ගැහැණු ළමයි ඇසුරු කරන්න ලැබුණේ හරිම අඩුවෙන්. මම උසස් පෙළ කළේ ගණිත අංශයෙන්. ඒ හින්දා හැමතිස්සෙම තර්ක, සමීකරණ, ගණන් සහ පොත්පත් එක්කමයි මගේ මුළු තාරුණ්‍යම ගියුනේ. අපේ පවුලේ හිටියේ 4 දෙනයි. තාත්තා වතු සමාගමක ලේකම්වරයෙක් විදිහට වැඩ කළා. එයා හැමතිස්සෙම රාජකාරි වැඩත් එක්ක හරිම කාර්යබහුලයි. හැබැයි හරිම සැර, නීතිගරුක මිනිස්සෙක්. අම්මා රැකියාවක් කළේ නැහැ. එයා මුළු කාලයම කැප කළේ ගෙදර දොරේ වැඩ කටයුතු සහ අපේ අඩුපාඩු සොයා බලන්නයි. මට හිටියේ එකම එක අක්කා කෙනෙක් විතරයි. එයාගේ නම සංධ්‍යා. මට වඩා අවුරුදු 3ක් වැඩිමහල්. අක්කා උසස් පෙළ කළේ කලා විෂය ධාරාවෙන්. එයාට විශ්වවිද්‍යාලයට යන්න හොඳටම ලකුණු තිබුණත්, එයා තීරණය කළා ලංකාවේ ප්‍රධාන නගරයක තියෙන ප්‍රසිද්ධ ආයතනයකින් පරිගණක සහ ඉංග්‍රීසි පිළිබඳ විශේෂ වෘත්තීය කළමනාකරන පාඨමාලාවක්, ප්‍රොෆෙෂනල් ඩිප්ලෝමා, හදාරන්න. අපේ අක්කා ඇත්තටම හරිම රුම්මත් තරුණියක්. බණ්ඩාරවෙල වගේ සීතල පරිසරයක අපි හැදුණු වැඩුණු හින්දාමද මන්දා එයාගේ හම හරිම පැහැපත්, දිගු වරලසක් තියෙන, නිතරම ඉතාමත් පිරිසිදුවට සහ පිළිවෙලට ඉන්න කැමති කෙනෙක්. හැබැයි එයා හරිම අභිමානවත්, ටිකක් ආඩම්බරකාරී චරිතයක්. ගෙදරදී වුණත් මාත් එක්ක වැඩිය ඕනෑවට වඩා සුරතල් වෙන්න එන්නේ නැහැ. මමත් ඉතින් මගේ පාඩුවේ මගේ කාමරයට වෙලා පරිගණකයේ එක්ක වැඩක් බලාගෙන හිටියා. හැබැයි අපි දෙන්නා එකිනෙකාට පණ වගේ ආදරේ කියලා වචනෙන් නොකියුවත් හදවතින්ම දන්නවා. කාලේ කෙමෙන් ගෙවිලා ගියා. මගේ උසස් පෙළ විභාගයේ ඉවර වෙලා මාසයක් විතර ගත වෙද්දී අක්කාගේ වෘත්තීය පාඨමාලාවේ අවසාන මහ විභාගය, ෆයිනල් එක්සෑම්, ලම් වුණා. ඒක එයාගේ අනාගත රැකියාවට වගේම ජීවිතයටම මාරම වැදගත් විභාගයක්. ඒ දවස් ටිකේ අක්කා හිටියේ පුදුම මානසික පීඩනයකින් සහ කාර්යබහුලත්වයකින්. ඈ තිස්සේ නිදි මරමින් කාමරයටම වෙලා පිස්සුවෙන් වගේ පාඩම් කළා. සමහර දවස්වලට කෑම කන්නේත් කාමරයට වෙලාමයි. එයා කාමරයෙන් එළියට බහින්නෙත් නැති තරම්. ඔහොම ඉන්න අතරේ තමයි අපේ ජීවිතය වෙනස් කරපු ඒ දුරකථන ඇමතුම ආවේ. එදා උදේ මාතලේ ඉන්න අපේ ලොකු අම්මා අම්මට කතා කළා. ලොකු අම්මගේ පුතාගේ, ඒ කියන්නේ මගේ සදුන් අයියාගේ විවාහ උත්සවයේ යෙදිලා තිබුණේ ඒ මාසේ 27 වෙනිදාට. අපේ පවුලේ හැමෝටම ඒකට අනිවාර්යයෙන්ම යන්න සූදානම් වෙන්න වුණා. මොකද ලොකු අම්මලා අපේ හැම දුක සැපකදීම ළඟින්ම හිටපු අය නිසා. හැබැයි මෙතනදී ලොකු ප්‍රශ්නයක් මතුවුණා. අක්කාගේ අවසාන මහ විභාගයේ යෙදිලා තිබුණෙත් හරියටම ඒ 27 වෙනිදාටමයි. කෑම මේසේදී මේ ගැන ලොකු සාකච්ඡාවක් ඇති වුණා.
මට මේ විභාගය මගහරින්න සෙල්ලම් බැහැ තාත්තේ. මම මේකට මාස ගණනාවක් මහන්සි වුණා. ඔයාලා විවාහ උත්සවයට යන්න මම ගෙදර නවතින්නම් අක්කා ස්ථිර හඬින් කිව්වා. අම්මට තිබුණේ ලොකු දෙගිඩියාවක්. අක්කව තනියම ගෙදර තියලා දින දෙකක් තිස්සේ යන්න අම්මා අකමැති වුණා. මම මාතලේ වගේ දුර ගමන් යන්න කම්මැලි නිසාත් අක්කාට මේ වෙලාවේ උදව්වක් වෙන්න ඕන නිසාත් මැදට පැනලා මෙහෙම කිව්වා. අම්මේ මාත් යන්නේ නැහැ. මම අක්කා එක්ක ගෙදර නවතින්නම්. එතකොට ප්‍රශ්නයක් නැහැනේ. මම අක්කා ගැන බලාගන්නම්. තාත්තත් ඒකට එකඟ වුණා. අවසාන තීරණය වුණේ 27 වෙනිදා උදේම අම්මයි තාත්තයි මාතලේ යනවා. විභාගය ඉවර වෙලා අක්කයි මමයි ගෙදර පරිස්සමින් ඉන්නවා කියන එකයි. මගේ හිත ඇතුලෙන් මට ලොකු සතුටක් දැනුණා. මොකද මගේ අක්කා වෙනුවෙන් යමක් කරන්න, එයාට ආරක්ෂාවක් වෙන්න මට අවස්ථාවක් ලැබුණු නිසා. 27 වෙනිදා උදෑසන උදව් වුණා. අම්මයි තාත්තයි අපිට දවල්ට කන්නක් උයලා තියලා උදේම පිටත් වුණා. අක්කා එයාගේ ලස්සනම නිල ඇඳුම ඇඳගෙන විභාගයට ලෑස්ති වෙලා මටත් සමු දීලා ඉක්මනින්ම පිටත් වුණා. එදා දවසම මම ගත කළේ තනියම රූපවාහිනිය බලමින් සහ ගෙදර යොරේ වැඩ කටයුතු සොයා බලමින්. හවස් වෙද්දී අක්කා ගෙදර ආවේ මාරම සතුටින්. විභාගය උපරිමයෙන්ම ලියලා තිබුණා. දවස් ගණනාවක තිබුණු මානසික පීඩනය මහන්සිය අක්කාගේ මුහුණෙන් නිදහස් වෙලා තිබුණා. එයා ආපු ගමන්ම හොඳට නාලා සුවඳ ෂැම්පු සහ ක්‍රීම් වර්ග ගාලා එයා නිදාගන්න කොට අඳින සැහැල්ලු කිරි පාට රාත්‍රී ඇඳුම නයිටි ඇඳගෙන සාලයට ආවා. කසුන් මට අද මාරම මහන්සි, ඒ වගේම මාරම නිදහස්. හැබැයි පුදුම බඩගින්නක් තියෙන්නේ. අපි රැට මොනවා හරි කඩෙන් ගේමුද? අක්කා ඇහුවා. මම වහාම මගේ අතුරු පැදිය අරන් ටවුන් එකට ගිහින් අක්කා ආසම කරන ෆ්‍රයිඩ් රයිස් දෙකක් සහ අපි දෙන්නා පොඩි කාලේ ඉඳන් බොන්න ආස කරපු මයිලෝ පැකට් දෙකක් අරන් ආවා. මෙතනදී මට හිතුණා අක්කා මේ දවස් ටිකේම නිදිමරලා අධික ලෙස මහන්සි වෙලා ඉන්න නිසා එයාට අද රාත්‍රියේ කිසිම බාධාවක් නැතුව සුව නිින්දක් ලබන්න දෙන්න ඕනේ කියලා. අක්කා සාලේ වාඩි වෙලා එයා ආසම නාට්‍යයක් බලන අතරේ රස කර මයිලෝ එක බීවා. ඊට පස්සේ රෑ කෑමක් කාලා දතුත් මැදලා කාමරයට ගියේ. මාළි මට මාරම නිදිමතයි. මම නිදාගන්නවා. ඔයත් ටීවී එක ඕෆ් කරලා නිදාගන්න කියලයි. වේලාව රෑ 12 පහ වුණා. මුළු පරිසරයම නිශ්ශබ්දයි. සීතල හුළඟක් ගෙදර ජනෙල් අතරින් හැමුවා. මම හිමින් සැරේ අක්කාගේ කාමරයට ගියේ එයා මදුරු දැල දාගෙන හරි හැටි පොරවගෙන නිදිද කියලා බලන්න. මොකද බණ්ඩාරවෙල රැට මාරම සීතලයි. අක්කා දවස් ගණනාවක මහන්සිය නිසාද මන්දා ලස්සන නිදි කුමාරිකාවක් වගේ කිසිම සද්දයක් නැතුව තද නින්දකට වැටිලා හිටියා. එයාගේ කාමරයේ ලා නිල් පාට බල්බ් එකේ එළියෙන් අක්කාගේ මුහුණ මාරම ශාන්තයි, ලස්සනයි. මට මගේ සහෝදරිය ගැන හිතුනේ මාරම ආදරයක්, සෙනෙහසක් සහ ගෞරවයක්. මම හිමින් සැරේ ඇඳ ළඟට කිට්ටු වුණා. අක්කාගේ නළල මතට වැටිලා තිබුණු කෙස් රොදක් මම මගේ ඇඟිලි තුඩු වලින් මෘදු ලෙස එහාකට කළා. එයාගේ මෘදු කම්මුල් සහ රෝස පාට තොල් දෙස බලද්දී සහෝදරත්වයේ බැඳීම මගේ හිත ඇතුළෙන්ම උතුරා ගියා. මම හිමින් සැරේ නැවතිලා අක්කාට කිසිම බාධාවක් නොවන විදිහට එයාගේ නළල මත ඉතාමත් සෙනෙහවන්ත, ආදරණීය හා මෘදු හාදුවක් තැන්පත් කළා. ඒක ලිංගිකත්වයෙන් තොර ඉතාමත් පිරිසිදු සහෝදර සෙනෙහසක් පමණක්ම වුණු හාදුවක්. ඊට පස්සේ මම එයාගේ පාමුලට ගියා.
එයා සීතල නිසා කකුල් දෙක එකතු කරගෙන හිටියේ. මම එයාගේ සුදු පියකරු යටිපතුල් දෙක දෙස බලාගෙන මේ දවස් ටිකේ මේ සහෝදරිය අපේ පවුල වෙනුවෙන් එයාගේ අනාගතය වෙනුවෙන් වින්ද මහන්සිය ගැන කල්පනා කළා. මම හිමින් සැරේ එයාගේ කකුල් දෙක ළඟින් වැටී තිබුණු සෝවින් පියස්ස බ්ලැන්කට් අරන් බෙල්ල ගාවට වෙනකම්ම මෘදුව පෙරවුවා. මදුරු දැල හැම පැත්තකින්ම පරිස්සමට ඇඳ අස්සට කරලා කාමරයේ ලයිට් එක නිවා දාලා මම මගේ කාමරයට ආවේ මගේ හිතට මාරම සැහැල්ලුවක් සහ සතුටක් දැනෙද්දි. මගේ සහෝදරියට කිසිම කරදරයක් නැතුව සුව නිින්දක් ලබා දෙන්න ආරක්ෂකයෙක් විදිහට මට පුළුවන් වුණා. නමුත් මම හිතපු නැති දෙයක් එතන සිද්ධ වුණා. මම මගේ කාමරයට ඇවිත් ඇඳෙන් ඇලවුණත් මට එකපාරටම නිින්ද ගියේ නැහැ. මගේ හිතේ තිබුණේ අමුතුම සතුටක්. පැය භාගයක් විතර ගත වුණාට පස්සේ මට පොඩි පිපාසයක් දැනුණා. මම ආයෙත් හිමින් සැරේ කාමරයෙන් එළියට බැස්සේ සාලේ තියෙන වතුර කුල එකෙන් වතුර වීදුරුවක් බොන්න. කුස්සිය පැත්තට යන්න කලින් මම අක්කාගේ කාමරය දෙස බැලුවා. මට පෙනුණා අක්කාගේ කාමරයේ දොර මම තියලා ආවාට වඩා ටිකක් ඇරිලා තියෙනවා වගේ. මම හිතුවේ හුළඟට ඇරෙන්න ඇති කියලා. මම හිමින් සැරේ දොර ළඟට කිට්ටු වුණා. ඇඳ උඩ වාඩි වෙලා හිටපු අක්කා මදුරු දැල අස්සෙන් මගේ දෙස බලාගෙන හිටියා. මගේ මුළු ඇඟම සීතල වෙලා ගියා. වපුව ඩිග් ඩිග් ගාලා ගැහෙන්න ගත්තා. මම කරපු දේ අක්කා දැකලාද? එයා ඇහැරිලාද හිටියේ? මට කර කියා ගන්න දෙයක් නැති වුණා. මම මහා අපරාධයක් කරපු කෙනෙක් වගේ බිම බලාගත්තා. මගේ මුළු මුහුණම ලැජ්ජාවට රතු වුණා. අක්කා කිසිම සද්දයක් නැතුව ඇඳෙන් බැහැලා මදුරු දැල පොඩ්ඩක් එහාකට කරලා මගේ ළඟට ආවා. එයාගේ මුහුණේ කිසිම කේන්තියක් තිබුණේ නැහැ. තිබුණේ මාරම මෘදු ආදරණීය පෙනුමක්. මල්ලි, අක්කා හීන් හඩින් කතා කළා. ඔයා ඊයේ රෑ මගේ කාමරයට ආපු වෙලාවේ මට එකපාරටම ඇහැරුණා. හැබැයි මම නිදි වගේ හිටියා. මම බය වෙච්ච පාර